අයිබෝවන් ඔයාලට සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අප්‍රේල් මාසේ 5 වන සෙනසුරාදා කියන්නේ ඕනෑම දෙයක් දෙගුණකින් වැඩි කරන ද්විපුෂ්කර කියන යෝග යෙදෙන දවසක්. සාමය සතුට පිරි කිරියෙන් පැණියෙන් ඉතිරෙන සියලු පැතුම් ඉටුවන සුබම සුබ නව වසරක් වෙන්න කියලා මම ඔයාලට හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. අප්‍රේල් මාසේ 15 වන අඟහරුවාදා ඕනෑම දෙයක් තෙගුණයක් කරන තුන්ගුණයකින් වැඩි කරන පුෂ්කර කියන යෝගයක් උදේ 10:56 වෙනතෙක් යෙදෙනවා. ඊට පස්සේ දවසේ 10:56න් පස්සේ ඕනෑම දෙයක් දෙගුණයක් කරන පුෂ්කර යෝග යෙදෙන දවසක් වෙනවා. ඒ වගේම අප්‍රේල් මාසේ 16 වෙනි බදාදා කෝටි අතෘෂ භංග කරනවයි කියන කේවල සිද්ධි යෝගයක් දවසම යෙදෙනවා. ඉතින් මේ කේවල සිද්ධි යෝගය යොදා ගැනීමෙන් ඔයාලට වඩාත්ම හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙන්නේ ඔයාලා මම මේ දැන් කියන ජන්ම නකත් වලින් ඉපදුනොත් අස්විද මාමුල, තැති උත්‍රපල් උත්‍රසැල, මුවසිරස සිට දෙනට, පුනාවස විසාපුව පුටුප, අස්ලිස දෙට රේවති. අප්‍රේල් මාසේ 18 වන සිකුරාදා අකුරු කියවීමට ඉතාම සුබයයි කියන සරස්වති යෝගයක් යෙදෙන දවසක් වෙනවා. අප්‍රේල් මාසේ 20 වෙනි ඉරිදා නැවත ද්විපුෂ්කර හා ත්‍රිපුෂ්කර කියන යෝග මේ දක්වලා තියෙන වෙලාවල්හිදී යෙදෙනවා.
අප්‍රේල් මාසේ 21 වෙනි සඳුදා ඉතාම සුබ කෝටියද්දෝෂ භංග කරන කේවල සිද්ධි යෝගයක් දහවල් 12:34න් පස්සේ යෙදෙනවා. ඉතින් ඔයාලා මම මේ දැන් කියන ජන්ම නැකත් වලින් ඉපදිලා තියෙනවා නම් ඔයාලට මේ ඉතා සුබ කේවල සිද්ධි යෝගයෙන් වඩාත් හොඳ ප්‍රයෝජන ලබා ගන්න පුළුවන්. අස්විත මාමුල කැටි උත්‍රපල් උත්‍රසල මුවසිරස සිත දෙනට අද සාසියා අවස කුෂ අනුර උත්‍ර පුටුප. අප්‍රේල් මාසේ 25 වන සිකුරාදා සරස්වතී යෝගයක් යෙදෙන දවසක් වෙනවා. අකුරු කියවීම සඳහා වඩාත් සුබයි. අප්‍රේල් මාසේ 29 වෙනි අඟහරුවාදා නැවත ත්‍රිපුෂ්කර හා ද්විපුෂ්කර කියන ඕනෑම ගයක් තෙගුණයක් හා දෙගුණයක් කරනවායි කියන යෝග උදා වෙන දවසක් වෙනවා. එහෙනම් ඔයාලට ජය.